දියවැඩියාව තත්ත්වයන් ආවට පස්සේ සමහර පුද්ගලයින්ගේ ශරීර කොටස් කපලා ඉවත් කරන්න වෙනවා. තුවාල කරගන්න එපා. හොඳ කරන්න බෑ. මොකද මේ තත්ත්වයේ දියවැඩියාවේ තියෙන වෛද්‍යතුමනි? දියවැඩියා රෝගයේදී අවාසනාවන්ත රෝගී තත්ත්ව දෙකක් තමයි ලිංගික ශක්තිය දුර්වල වෙනවා. ලිංගේන්ද්‍රිය ඉස්සරහා පැරිලා වගේ ලිංගික මණි ප්‍රදායකින් තත්ත්වයක් ඇති වෙනවා. කාන්තාවන්ගෙන යෝනි ద్వාර ප්‍රදායකින් තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම තමයි මේ පිඩකම තුන ඔබ කියන්නේ චර්ම රෝගී තත්ත්වය. දියවැඩියා රෝගීන්ගේ උපද්‍රවයක් තමයි සමේ සියුමැලි භාවය වැඩි වීම. එතකොට මේ සියුමැලි භාවයෙන් ඔබගේ හැම ඉක්මනට ඩැමේජ් වෙන්න පුළුවන්. චර්මයේ ඇති වෙන යම්කිසි රෝගී තත්ත්වයක්. ලිංගාශ්‍රිත ඇති වෙන රෝගී තත්ත්වයන් සඳහා විශේෂ ප්‍රතිකාරමම යොදනවා. රෝගියා ඒ පැත්තෙන් අසරණ භාවයට පත් වීම අපිට වළක්වන්න පුළුවන්. ඒක රෝගියාට විශාල සහනයක් වෙනවා මානසිකව. මොකද දියවැඩියා රෝගියාගේ මානසික තත්ත්වය ඉහළ තත්ත්වයේ තියෙන්න ඕනේ. මානසික ආතතිය දියවැඩියා වැඩි කිරීමට හැම වෙලේම ඉඩකඩ තියෙනවා. රෝගියා දියවැඩියා රෝගියෙකුත් වෙලා මානසික වශයෙන් පල්ලෙහාට බැස්සම රෝගියා ඊටාම අසරණ භාවයට පත් වෙනවා. එන්නේ අසරණ භාවයේ මුදවන්න සියලුම උපද්‍රව සඳහා අපේ ආයුර්වේද ක්‍රමය තුළ ඊටාම සාර්ථක ප්‍රතිකර්ම තියෙනවා.